තරහකටද මන් දන්නේ නැහැ. කවුරුත් මගේ තරහකාරයොත් නේ. මුළු කොටුවම අක්කර භාගයක් තියෙනවා. අක්කර භාගෙම කපලා ගිහින්. හරි වේදනයි. සියලු මුළු කුඹරම කපලා කප්පත් නැගින ඔක්කොම කපන්න. දෙන්නෙන්න මේ කපලා. මෙහෙම තමයි කපලා තියෙන්නේ. මේ මුලින්ම ආයේ දෙන්නෙන්නම සම්පූර්ණව කපලා ගිහිල්ලා මේ බුද්ධ කුටුම ඉතින් දෙන්නෙන්නම කපලා දාන්න. උච්ච කරල් එක්ක. මුලින්ම කපලා ගිහලා තියෙන ආයේ. කොච්චර දුරයි නේ ජාව. බැලලා පෙරේදා රෑ වෙලා මේ කවුරු හරි ඇවිල්ලා කීප දෙනෙක් ඇවිල්ලා මුළු අක්කර භාගයක් තියෙනවා මේ ඊටම සම්පූර්ණම මේ බොංචි වල ටික ඔක්කොම කපලා ගිහිල්ලා එකපාරයි කඩන්න හම්බුනේ. බොංචි ගෝණි 15ක් විතර පළවෙනි පාර කැඩුවා. ඉතින් මේ පළවෙනි පාරෙන්ම ලක්ෂ 3ක් විතර ගත්තා. ඒ පාරම කවුරු හරි තරහකටද මන් දන්නේ නැහැ. කවුරුත් මගේ තරහකාරයොත් නේ. මුළු කොටුවම අක්කර භාගයක් තියෙනවා. අක්කර භාගෙම කපලා ගිහිල්ලා. බොංචි මිල මේ දවස්වල කීයද යන්නේ? සාමාන්‍ය රුපියල් 1200 වගේ මිලකට යනවා. දැන් නම් මිල පොඩ අඩුයි. කවුරුත් මට තරහකාරයොත් නෑ. මෙහෙම කරන් හරි දුකයි. ඉතින් වේදනයි. මේ බොහොමර පොලිසියට තිය ගිහලා මම කිව්වා මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන මේ මිනිස්සු මෙච්චර මේ ලෝකෙ මේ වගේ දේවල් වෙන වෙලාවේ මේ වගේ දේවල් කරනවද කියලා හිතා ගන්න බෑ. කොච්චර වගේ වියදමක් ගියාද? ලක්ෂ 2ක් වගේ වියදමක් ගියා මේ තත්ත්වෙට ගන්න. එකපාරක් වගේ තමයි කඩා ගන්න හම්බුනේ. සාමාන්‍ය මේ වාර 16ක් 20ක් වගේ කඩා ගන්න පුළුවන් බොංචි කොටුවක්. මේ වැහි කාලේ මේන් බේරගත්තෙත් බොහොම අමාරුයි. මේ බොංචි කොටුවේ මේ දවස්වල මේ ලොකු වැස්සෙන හින්දා පොඩක් මේ අවු වැටෙන්නේ නැතිනම් හේ යන්නේ නැහැ. නැත්තම් මේ අවු වැටුණු ගමන් මේ ඔක්කොම මේ හේ යනවා. කියන්නේ සම්පූර්ණ මේ කපලා දාලා ගිහින් බොංචි කොටුම. කරල් පිටින්ම මේ හේ යනවා. ඊට පස්සේ මේක විනාශයි. ආයි හරි දුකයි. ඉතින් මේ වගේ මිනිස්සු ඉන්නවනේ මේ ලංකාවේ කියලා හිතෙනවා. ඔව්.